බලමු කොහොමද මේ ගෙදර ඩිසයින් කරන්නේ කියලා. ඉතින් උඩට ගත්තොත් මේක තමයි කිචන් ඒරියා එක. ඉතින් දැන් අපිට තව මේකට ඇඩ් කරන්න දේවල් මෙන්න එහෙම අරින්න වහන්න හදන්න. හරි. දැන් උදේ 9යි කාලේ. අපිට මෙන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා ගන්න පුළුවන්. ඒක උනත් අපිට තියන්න පුළුවන්. බැටළුවක් තියෙන අපි එකට වෙනම ෆාම් එකක් හදාගමු. රිස්පෝන් පොයින්ට් එකට වෙනම තැනක් හදාගමු. ඉතින් අද වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. Hello everyone, ඉතින් ඔයාලා ආයෙත් සෙට් වෙලා ඉන්නේ Better Minecraft 5 episode 9 එකත් එක්ක. ඉතින් මට මතක තියෙන මේක Better Minecraft එකේ episode 9 එක. ඉතින් කලින් වීඩියෝ තුනක් මම දැම්මා ගෙදර හදමු කියලා. ඉතින් මේකේ පළවෙනි පාර්ට් එකේදී මේ ගෙදර තියෙන තත්ත්ව දෙක හදලා ඉවර කරා. දෙවෙනි වීඩියෝ එකේදී මෙන්න මේ පේන ස්ලැබ් එක ඊට විතර මේ උඩින් පේන වහලේ හැදුවා. තුන්වෙනි වීඩියෝ එකේදී අපි කරේ ඕවරෝල් මේ ගෙදරම ඩෙකරේට් කළා. ඉතින් වීඩියෝ තුනේ විදිහට ගියා. ඉතින් ඔයාලා තාමත් ඒ වීඩියෝ බලන්න නැත්නම් දැන් බලන්න. එන්න මේක සම්මික් මරලා අපි වැඩි පටන් ගමු. හරි. ඉතින් තාමත් මම subscribe කරන්න, like කරන්න. ඉතින් මම මේ Better Minecraft series එක පටන් ගද්දී subscribers 540 කාලක් හිටියේ. ඉතින් මේ වෙනකොට subscribers ලා 650 ඉන්නවා. ඒ subscribe කරගන්න thank you. තාම subscribe කරන්න subscribe කරලා like කරන්න. අනිවාර්යයෙන් comment කරන්න. මේ වීඩියෝ එකේදී මම කරන්නේ මේ ගෙදර තියෙන ෆර්නිචර්ස් ටික ගන්න. හරි. කෙටිම ගොඩ මේ ගියර එකට ෆර්නිචර්ස් ඇඩ් කරලා ඉතින් ගියර එකට ගත්තොත් මේ වල ෆස්ට් ෆ්ලෝර් එක තියෙනවා. සෙකන්ඩ් ෆ්ලෝර් එක මේ විදිහට තියෙනවා. ඉතින් ගෙදර තියෙන තත්ත්ව දෙකයි. බලමු කොහොමද මේ ගෙදර ඩිසයින් කරන්නේ කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී මම ආෆ්ටර් වීඩියෝ එකේදී ඒතර වීඩියෝ එක කරලා ඉවරලා මෙන්න මේ විදිහට සෙපරේට් කරගත්තා. කරන්න ඕනේ ඒවල් ටික. හරිද? ඉතින් උඩට ගත්තොත් මේක තමයි කිචන් ඒරියා එක. ඊට අමතරව මෙතන chairs and pots ටිකක් ගහගන්නවා. මෙතන ස්ටෝරේජ් ටිකයි කබඩ් ටිකයි ගහගන්නවා. මෙතන පොඩි මේස් එකක් හදාගන්නවා. ඊට අමතරව මෙතන ස්ටැචුස් ටිකක් ගහගන්නවා. මෙතන back and කබඩ් ටිකක් ගහගන්නවා. ස්ටෝර් කරගන්න. ඊට පස්සේ මෙතන crafting area එක. මෙතන bedroom එක. ඊට පස්සේ මෙතන food table එක. මෙතන wood cracks, wood shelf ඒ ටික. හරි. normally ගෙදරක් විදිහට තමයි මම මේක ඩිසයින් කරන්නේ. කිසිම අර valuable thing එකක් නෑ. ඉතින් මම කලින්ම craft කරගත්තා මේකේ තියෙන furnitures. ආයෙ කරගත්තොත් oak shelf, fancy painting, curtain, chair, shelf, table, stool, shutter, flower box, sofa වගේ පොඩක් දේවල් කරලා ඔක්කොම මම මේකේ ඇඩ් කරන්න තමයි දැන් try කරන්නේ. ඉතින් හරි දැන් මම යන්නේ මේ kitchen area එක ඩෙකරේට් කරගන්න. මම මෙතන kitchen area එක හදලා මම sign in ගලවලා වැඩේ පටන් ගන්නවා. ඉතින් මම මෙතන තියෙන දේවල් ටික මම කලෙක්ට් කරගන්නවා. මේකෙදී අපි මේ වගේ කීපයක් කරගමු. ඊට අමතරව fancy painting එකක් ගමු. curtain ඕනේ. chair ගමු. shelf ගමු. ඊට පස්සේ shutters අපි එළියෙන් දාමු. flower box එක මෙතනින් ගයෝනේ වගේ මේ දෙක තුනක් ගන්න. හරි. crafting table එකෙන් ගන්න. ඉතින් මම මුලින්ම මේ crafting table එක කරගෙන මෙතනින් ගහලා ඊට පස්සේ කැබිනට් එකක් මේ විදිහට ගහනවා. හරි. ඒක ගහනවා. හරි. ඊට පස්සේ මම මේ ෂේප් එක කරගෙන එතනින් ගහලා මෙතනින් ගහනවා. අපිට කෝල්ඩ් ඩ්‍රින්ක් එකක් ඕනේ. මම කෝල්ඩ් ඩ්‍රින්ක් එකක් කරගෙන මෙතනින් ගහගෙන මේක මම දැක්ක ටැප් එකක් තියෙන ටැප් එකක් මේ දුන්නා.
ඇත්තටම මෙතන බලද්දි මේකේ වතුර කොහොමද එන්නේ කියලා තාම මම දන්නේ. අපි ඒක පස්සේ බලමු. ඊට පස්සේ මේ විදිහට මේක දෙන්න මෙතන. මේකට ගන්නවා මෙන්න මේක. හරි ඉවරලා මෙන්න මේ විදිහට ගන්නවා. හරි. මේ විදිහට හදුවාට පස්සේ මම මේක එහෙන්න මාක් කරලා එතන ෆිට කරන්න පේන්ටින් එක ගන්න. අපි ගාව තියෙනවා මේ මිටියක් මිටින් අපිට ඒක වෙනස් කරන්න පුළුවන් නේද? try කරමු. නෑ. හරි ඉතින් මේකම තියමු. මේක තමයි ගැලපෙන එකට තියෙන කෑමත් එක්ක සම්බන්ධ දෙයක්. මේක ටයිටල් එක cookies on a plate කියන එක. මේ කරා මෙතන සෙට් වෙන්නේ විදිහට නමට. ඒකෙන් තමයි මේක ඉතින් වයින් කරලා එතන දාගන්නවා. ඒකලා කෝල් ට්‍රෙන්ඩ් එක මම මෙතනින් දාගන්නවා. ඒකලා that's it. ඊට පස්සේ මේ ස්ටෝර් එක මම මෙහෙම කරන්න. ඕකේ. මේක අයින් කරන්න මෙතන. ස්ටෝර් එක දෙපැත්තෙන් තියෙනවා. අවන් එක වලින් තියාගන්න. හරි. ඊට පස්සේ මේක මම උඩින් තියාගන්න මේ විදිහට පෑන් එක. කුකින් මේක මම මේක තියාගන්න. හරි. අපේ කිචන් එක ටිකක් දුරට සාර්ථකයි. හරි දැන් බලමු අපිට මොනවද තව තියෙන්නේ කියලා. මම ග්‍රෝවර් ටික අයිරන් කොහොමද ෆිට කරන්න ඕනේ. ඒක මම මෙතනින් දාන්නම්. හරි. මේ බලනවා මේ හතර විතරක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ෂේප් ටික අරගෙන මම ගහන්න. ගහන්න පුළුවන් බන්නේ. මේ විදිහට කර්න් දාගන්නම් මම. ඊට පස්සේ සේව එකක් කරගෙන සේව එක මෙතන තියාගන්න. එකක් ඇති. ඊට පස්සේ වුඩ් කප් තියෙනවා. වුඩ් කප් එක ඩෙකොරේෂන් විදියට මේ විදිහට දාගන්න. ඒකත් ඊට පස්සේ ටේබල් ලැම්ප් එකක් තියෙනවා. ඒක මම කලර් වෙනස් කරගන්න ඕනේ. කලර් වෙනස් කරගන්න ඕනේ නම් මම දානවා මෙතන මේ පාටක් මෙන්න මේ විදිහට අරගෙන කලර්ස් වෙනස් කරලා මෙතෙන්ට කලර් එක තියෙන්නේ. මෙන්න මේ එකක්. ඊට පස්සේ මම එනවා උදේට එනවා ෆ්‍රෙන්ඩ්ස්. කොහොමද මේක අපිට ලයිට් එක ඔන් ඔෆ් කරන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට ඉතිරෙද්දී මම හිතන කතාවල මොකක් වෙයිද එනෝනේ හැමතැනම. මේක කරලා ලෙන්ටස් කීපයක් කවි එල්ලගන්න. මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි. හරි. දැන් ගොඩක් දුරට අපේ මේක කම්ප්ලීට් කිචන් එක. ඉතින් දැන් අපිට තව මේකට ඇඩ් කරන්න දේවල් ලොකුවට නෑ. ඉතින් කටින් බෝඩ් එක ගන්න අපිට. කටින් බෝඩ් එක තියෙනවා මේ ටික මේ රීස්ටෝර් කරලා. ප්ලේට් එක උඩ එන්න තියෙන්නේ.
මේකේ කටින් බෝඩ් එකක් මේ දෙකක් ගමු කොහොම මේ කටින් බෝඩ් එක මෙදී හරි එකයි මේ ටිකයි ගමු කෙමික පොට් එකයි කෙමිකයි ගන්න අපි ප්ලේට් එකක් තියාගමු මේ පොටි කැමති තියන්න පුළුවන් ඊට පස්සේ අයිටම් එකක් කෙනේ ගන්න හරි ඔය විදිහට තියාගෙන කටින් බෝඩ් එක what the hell හරි කටින් බෝඩ් එක මම මෙතන තමයි තියාගන්නේ මම තියන්න කරන්නේ ඉතින් මෙහෙම කරා තවත් මේ ටේබල් එකක් අරගෙන ටේබල් එකේ උඩ කටින් බෝඩ් එක තියාගන්නවා මෙන්න මේ විදිහට හරි ඒක හොඳයි ඊට පස්සේ ඔය කටින් බෝඩ් එක අපිට කට් කරන්න පුළුවන් ගොඩක් ඒක ඊට පස්සේ මේ විදිහට කවරියන්නේ හරි ඊට පස්සේ නයිෆ් එකක් හදාගන්න ඕනේ අපි නයිෆ් එක ගහන්න හරි නයිෆ් එකක් එනවා අයන් නයිෆ් එකක් අපි හදාගමු අයන් නයිෆ් එකට ඕනේ අයන් එක ස්ටික් එකයි හරි ඉතින් achievement එක කම්ප්ලීට් කරා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේකේ තියෙන ගොඩක් ඒවා craft කරද්දී achievement ගොඩක් කම්ප්ලීට් කරා. අපි නිකම්ම බලමු මොනවද කියලා. farmer delight එකේ මේවා කම්ප්ලීට් කරලා ඊට පස්සේ අනිත් එක ඇවිල්ලා මේකද කොහේ නෑ කියන්නේ තව ගොඩක් දේවල් කම්ප්ලීට් කරලා මට හොයාගන්න බෑ කොහෙද කියලා හොයාගන්න බෑ guys ඒ කම්ප්ලීට් කරලා ගොඩක් කියනවා ඉතින් මේ නයිෆ් එක මම මෙතනින් එන්න මේකෙන් ගහනවා හරි මේක ඇත්තටම තියෙන්නේ item frame එකේ නෙවෙයි ඊට පිටිපස්සේ item frame එක ඕල් එකේ දෙනවා මම ඒක අයින් කරා ඊට පස්සේ මම මේකෙන් නිකන් මෙහෙම තිබ්බා මේක අරන්න පුළුවන් වතුර වෙන්නේ කොහොමද දන්නේ මේ පොට් එක මම මෙතන තියාගන්න ඒකයි මේ පොට් එක මෙතන තියාගන්න ඒකල මම ගහන්න මම ගහන්න මම තියෙන්න බෑ කියලා දෙවියන් වගේ ගහන්න මේ වයි කරන්න බෑ ඒක ලොකුමත් මෙන්න මේ ගහන්න මොනවද කරන්න බෑ නෑ ගයිස් අපි ඒක තමයි මේ හිතන්න හරි ඔන්න ඔය විදිහට හිතන්න පුළුවන්
හරියින් දැන් අපි කිචන් ඒරියා එක හදාගෙන ඉවරයි. අපිට මේවත් ඕන අපලන්න බලමු. ඊට අමතරව දැන් අපිට ෂටර්ස් මේ ෂටර්ස් වෙන්න. ඉතින් හරි. අපිට මේ ෂටර්ස් පුළුවන් අරින්න වහන්න හදන්න. අපි අනිත් පැත්තට ඒක කරමු. හරි. ඉතින් පල්ලෙහා ඔක්කොම ජනෙල් වලට මම යාදලා ඉන්නේ මේක විතරක් මම දැම්මේ නෑ ඒකට දැන්නේ නෑ විතර. අනිත් ඔක්කොම දාලා තියෙනවා. හරි. අවශ්‍ය කරනවා. අපි ජනෙල් වහගෙන යන්න. හරි. ජනෙල් වැහුවා ඉතින් අපි ආයෙත් අතුරට යනවා. ඉතින් අපි කර්ටන් හරි ලයිට් දාමු. අර රියලි ගතියට කර්ටන් දානවා මේවට. හරි. දැන් කිචන් ඒරියා එක හරි හින්දා අපිට ඕන දැන් මේක විවාහ කරන්න පුළුවන් ඒක. මේකේ රෙසිපි දෙන්නේ මේකේ විවිධාකාර රෙසිපි දෙන අපිට ඕන දෙයක් ඒ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා අපිට හදාගෙන කන්න පුළුවන්. ඒකට තමයි මේ ස්ටෝව් එකක් ගහගෙන මෙතන 4යි මෙතන 5යි 7යි හතක් තියෙනවා. හතක් ඇති. දැන් මම මෙතන ගන්න chairs and pots ටිකක් ගහනවා. ඉතින් මම අර කලින් ගත්ත ටික අය රීස්ටෝර් කරගෙන ඉන්න. මේ chairs තියෙනවා. ගහගන්න හරි. හරි. අවුලක් නෑ කියලා හිතනවා. කැතයිද ඒක? හරි. මුලින්ම මම මේවා ටික සෙට් කරගෙන යන්න. Oh my god. හරි ඊට පස්සේ හරි එහෙම හොඳයි කියලා හිතනවා. ඕලන්නේ දැන් එතන තව පොඩි පැඩයක් ගන්නවා. මේ බොක්ස් එක දිගට. හරි. රිමෝට් ස්ටෝර් කරන්න පුළුවන් දෙයක්. ඒකට මම දාගන්නවා
it's fine. හරි. මේ ටිකත් හරියදී මොකට පේන්නේ නැති. මම දෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ ඒරියා එකත් දැන් complete. මේ කතාවවලදී මෙතන තියෙන statues අපි statues ගන්නවා. ඉතින් statues වලට මම ගාවේ එක පිළිමයක්. ඒක මම මෙතන මෙහෙම ගන්නවා. ඊට පස්සේ ආදන walls මේකක් ඒක මේ හදාගන්න. ඊට අමතරව තව තිබ්බා මම මේ වගේ දේවල් කීපයක්. තේරුම් ගන්න මේ දෙයක් නම් මේ විදිහට හදාගන්න. මේ බෑයක මේ පැත්තෙන් ගහන එක උඩට අවශ්‍යම තියෙනවා. හරි. ඒ දෙක එකක් තියෙනවා. හරි. දැන් ස්ටේටස් වලට ගන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ guys? එන්ටර් එකක් කරනවා. එන්ටර් එක අරගෙන තමයි ඉල්ලගන්න. හරි. මේ දෙක දාගෙන ක්ලොක් එකක් අරගෙන මම ක්ලොක් එක ගහගන්න ඕනේ. අපි ඒක මෙහෙම කරමු. හරි. නයිස්. ඒකේ තියෙන අවුරුදු සිස්ටම් එක. ඕනේ. දැන් පාන්දර 3යි guys. ඔය ටයිම් එක හරි මම හිතන්නේ. ඊපස්සේ අනිත් ක්ලොක් එක එහෙම අරන් තියෙනවා. බංකු දෙකක් දාගමු. නිකන් ඔය විදියට. කළා මේක මම මේ පැත්තට හදාගන්නවා. හරි. ඒකත් complete. ඉතින් මේ පැත්තෙන් ගත්තොත් Instagram track and cupboard. Track and cupboard කියලා දින හින්දා මේක අරගෙන මේ විදිහට හදාගන්න. normal table එකක් දාන්න කියලා තියෙනවා. ඉතින් මම මෙතනින් ගාන table එක ඊට පස්සේ එළියේ සද්දයක් ඇහෙනවද? සොම්බිලා ඉන්න. ටේබල් එක උඩ රෑම්ප් එකක් තියාගන්න කියලා ගොඩ. මේ අතන කරන්න ගේන්න බෑ. මොනවත් මොකද කරන්නේ? එහෙමත් අපිට කවුරුසෙන් මේ තියෙන්නේ එන්න විදිහට මෙහෙම පුළුවන් නේද? නයිස්. අපිට පුළුවන් guys මේ විදිහට කරන්න. එන්න අපිට තිබ්බ විදිහට මේ දෙක තියලා normal table එක අපි මෙහෙන් තියනවා. හරි. थोड़ा दिक्कत करेंगे सेट. हाय लैंप है तो मुझे उठा लेना होता මේ ලෑන්ඩ් දෙයක් ගන්න ඕනක් නැහැ. ඊට පස්සේ මෙතනයි කොහොමද? ඉතින් මොකද කරන්න කරන්න? මේක තියෙනවා. ඊට පස්සේ මම ලෑන්ඩ් ටිකක් අරගෙන ඒක ගන්න.
තනිකයි යොම ඇති ඊට පස්සේ යදන්න පුටු වනේ පුටු වලට ස්ටෝල් ස්ටෝල් ලොක වැඩි ඒකට ගෑපෙන්න එතන්න පුටුව තමයි සෙට් වෙන්නේ පුටු වර්ග දෙකයි තියෙන්නේ මේ පුටුවක් සැර වැඩි ටිකක් පුටු වැඩි ඒකින් මම අර බංකු දෙක විතරක් ගන්නවා දැන් හරි ඒකත් හරි දැන් මම කරන්නේ කෝප් එක ගානේ මේක තියන්න හරි ඊට පස්සේ බෝල් එකකුත් ඒකෙන් තියාගන්නකෝ බෝල් එක ඉතින් හරි නයිස් එතකොට දැන් අපේ මේ ශාලාව වගේ කොටසක් හරි දැන් උදේ 9යි කාලේ එළිය වැටලා තින්නේ බට් මේ නැස අපි දිහානේ නරය සෙම්මිලා ඉන්නවා හරි හරි ලස්සනට තියෙන සුපිරියට ඉතින් කියන්න කොහොමද හොඳයිද කියලා කිය අතර තාම මේ වීඩියෝ එක ඉවරනේ ඉතින් දැනට පල්ලෙහා ෆ්ලෝ එකම හදාගෙන ඉවරයි මෙතෙන් පොඩ්ඩක් හදාගන්න තියෙනවා තව ටිකක් එතකොට පල්ලෙහා ෆ්ලෝ එක කම්ප්ලීට් ඉතින් පල්ලෙහා ෆ්ලෝ එක කම්ප්ලීට් වුණාට තව චුට්ටක් තියෙනවා මේ මෙතන රැක් ඇන් කබඩ් ටිකක් ගන්න ඉතින් මම මේකදී ගන්නවා අර සෙල්ෆ් ටික ගන්නවා ඊට පස්සේ අපි ඒක ඉස්සලා ප්ලේස් කරලා මම මෙතන කට් කරගන්නවා මේක මේ මෙතන තියනවා හරි ඊට පස්සේ ගැලපෙන්නේ හරි දැම්මට පස්සේ මෙතනින් අපි පොඩි මේවා ටිකක් හදනවා එළියට ගිහලා පැල දෙකක් හදාගෙන ඉන්නවා. වැස්ස නතර වෙලා හිටවන්න පුළුවන් නන්න. අපුල මුල ලස්සන ඉතින් හරි ඒ දෙකත් හරි එතනින් ගහුවත් කැතයි අයියෝ හරි ඒ ටික හරි දැන් රැ වේගෙන එන්නේ මේ ටිකක් හරි දැන් කිචන් එක හරි මෙතන ටිකක් හරි උඩට අවුලන්නේ උඩට නැත්තම් අපි අර වල ටිකක් ගන්නවා ටිකක් ඒක තමයි නතර මොනකම කවන්නේ එන්නේ මේකේ ෂේප් තියෙන ඕන මේ ගන්න මෙතන කුකින් එක යනවනේ එතකොට මේ දුමාරේ ඒකට පොඩි ගැජට් එකක් තියෙනවා අපි බලමු ඒක සාර්ථක වෙයිද නැහැ
ගහලා නෑ කෙලිම ඩිරෙක්ට් ඔක ඔහොම ගහලා ඊට පස්සේ මොකද කරන්න ඕනද සදලා ගන්නවා කලිය උඩට පාඩි වෙල ගානේ තියෙන අපේ එක මෙහෙට කරමු පාඩි වෙල මෙහෙම තියලා ඉන්නවා ඒක කාටවත් පේන්නේ ඊට පස්සේ කරලා මායට වෙනම බ්ලොක් එකක් හොයලා ඊට පස්සේ ඕ වැරදි මේක ඇති දෙයක් නෑ මේක නිකන් අර ඩෙකරේෂන් එකකට වගේ තියෙන්නේ එතන තමයි පොඩි කේස් එකකට තියෙන්නේ අර හැම එකෙන් මේක කරගවන්න පුළුවන් බට් අනිත් පැත්තටම ගහන්න බැයිද අර ඒක එන්නේ නැත්නම් ඒකට මෙතෙන්න මේක දාගමු හරි ඒක වැඩි හිතන්න එපා ඔලුත් නෑ තෙන්ද නිකන් දාන්න ඒක නේ ලස්සනට හරි තෙන් ආති මේ හරියෙන් තමයි දුමක් යනවා වගේ නෑවුලක් ඒ ටිකත් හරි මෙතනින් දැන් මෙතන කාමරේට වෙතන හරිද මේද වෙනම වයිබ් එක කොහොම පෙන්නන්නේ ඕනේ මේක ඒකන ස්වීට් නිදා ගන්නත් පුළුවන් කොහමරි අරකට වඩා පොඩි නේද respawn point set වෙනවා දැන් කරන්න තියෙන්නේ මෙතනින් තමයි සෙපරේට් කරන්නත් ඕනේ මේක අයින් කරන්න කඩන්නේ මෙතනින් වහමු කවන්නේ මෙතනින් මේ විදියට වෙන්න හදාගමු ඊට පස්සේ හරි මේ ජනෙල මෙතන දැම්මොත්
අවුලක් නෑ එළියට කැතයිද ඒකත් එනවා මේ පැත්තට ලයින් කරන්න ඕනේ එහෙම කරමු ඉතින් මේ අර ක්‍රාෆ්ටිං අවුටෝමේටින් හදලා තියෙන්නේ ඩෙකරේෂන් පාර්ට් එක ඉතින් ඒකෙන් කැඩෙන්නේ නෑ ඇති මේව මාරු කරන්න පුළුවන් නම් බැරි ඇත්තටම හරි දැන් ඒ ටිකත් හරි අවුලක් නැසී කාමරේ වෙන් කරලා තියෙන්නේ දැන් ගන්න තියෙන්නේ ඒක ඇතුලේ තියෙන ටික වල මේ ටික විතර ප්ලේස් කරලා ඉන්න නොදී ඔක්කොම ප්ලේස් කරන්න ඩ්‍රෝ එක ගන්නවා ඩ්‍රෝ එක කරන්නේ නෑ ටේබල් එක ගන්න ඒක ස්පීඩින් ටේබල් එක क्लॉक के काफी दाम है नहीं दाम मतलब सेम टाइम पे ना नहीं कहने आता लेके क्या मेरा ලූම් එක දාමු මෙතනින් ඊට පස්සේ එළිය ඇන්විල් එහෙම තියෙන ඒවත් දාන්න ඕනේ මේක දාමු එතනින් දාමු අවුලන්නේ ඊට පස්සේ කැබිනට් ඒක තමයි මෙතෙන් නේද ගන්නේ අපි ඒක නිසා මේක බලමු හරිද එකත් අයින් කරමු කැබිනට් හොඳයි ඊට පස්සේ ටේබල් එපා ක්ලොක් එක තන දෙනා රූම් එක දාමු එතනින් හරිද ඊට පස්සේ අපි ඔය එළියෙන් තියෙනවා මේකට සටය දාන්න එතකොට ඒකත් බෑනේ पेज करंट करने आता है इतना नहीं देखा क्लॉक के बॉक्स का भी तीन ना सेक्शन में कितना होगा तनिंग का गाउन ಎಲ್ಲ ಕಿರಿ ನೀವ ಸರಿ Hari tinggal tahu lah
ඇහෙනවා සද්දේ දෝංකාර දෙනවා. අමුතු ටිකක් වෙනම මේකෙන් ඇහෙන්නේ. හරි. එතකොට මේ දෙක වෙතියා ගමු. බුක් ෂෙල්ෆ් නෑ නේද දැනට අපි මේක හදාගමු. කොහොමද තියාගෙන ඒක පොඩි ස්ටූල් එකද ටෝල් ස්ටූල් එක පොඩි හරි දැන් මේ ටික හරි දොරවල් තුනක් ඕන මේකට දාලා Ini kereta ini. Vela. Itu light දාලා තියෙනවා. කරන්ට් එක කොහෙන් යනවද දන්නේ නැහැ. but හරි. forecast how it's work. Okay. දැන් මේ ටික හරි මෙතනත් හරි මේ ටිකත් හරි. cool පාමෙන් මේකත් හරි අය කරගමු. මේක පොඩ්ඩක් interest දෙයක් එන්න ඒක කාමරේම තමයි තියන්නේ. එච්චර නිකන් අර වැලියබල් තින් එකක්. දෙකක් මෙතනින් තියන්න. අනිත් එක මෙතනින් තියන්න. ඔතන එකක් තියන්න. හරි. ඕකේ කරන්න පුළුවන් guys මෙන්න මේ වගේ දෙයක් හරිද? දැන් මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. හරිද? मैं करंग मैं को राइट क्लिक करना पे ना करेंगे वाह और लोग तमाम दिवसीय तीटड़ा देने हैं आप पुण्य में बिटे हम करें आगे did you understand एक ही ना आप ये देखो දැන් ඇත්තට විඩ නැති යන්න හරිද හරි අපිට මෙන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා ගන්න මේක උනත් අපිට තියන්න පුළුවන් මේක නැත්නම් මේක ඕන එකක් තියන්න පුළුවන් හැම එකම තියලා දෙන්න දැන් නේද මේ දෙක මේ විදිහට තිබ්බා මේ විදිහට ඇති අර එළියේ තියෙන දෙකේ අපි තියාගමු මේ ඩයමන්ඩ් එකයි කවර ඉදියක් ගන්න එතන ගලව ගමු අතනින්ම ගහමු අපිට මේ एक දෙකක් බ්‍රීඩ් කරන්න ඕනේ අවංගා කියන ඒක මේ ඊද ඩ්‍රැගන් ඒක මම දන්නේ බ්‍රීඩ් කරනවා ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා මට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් හරි මේ කැලේ හරි ඒකත් තියලා හරි දෙකයි තුනයි හතරයි පහයි හරි Vale.
මොකක් හරි එළියෙන් අපිට පුටුවක් අවුලක් නැහැ. ඒත් ඕනෙත් නැහැ. හරි. ඒක උඩ ටිකක් හරි මෙතන නිකන් හිස් වගේ තියෙනවා. ඒකෙන්ද මම එතන අරක දාගන්න. බී එක බලා. හරි. එතකොට අපිට මේ ටිකත් එපාද. වටිනා කියන රිබන් නම්බුණාම අපි ඒකට ගෙනල්ලා දාමු. හරි. හරි. මේ හුලං හමන දිශා තමයි පෙන්වන්නේ. දැන් මේක විදිහට අර පැත්තේ නම් මෙහාට තමයි හුලං යන්නේ. ඒකයි කුකුල හැරිලා ඉන්නේ. ආලාද පරණ කාටුන් වල එහෙම තියෙනවා ගේ ඉස්සරහම ගහලා. හරි guys ඉතින් මම දන්නේ මේ වෙනකොට නෝ ඔක්කොම ටික කම්ප්ලීට් වෙලා තියෙන්නේ. හරිද? පුංචි දේවල් ටිකක් නම් නැති. ඕවරෝල් ගත්තොත් එහෙම ගොඩක් විදිහට මම අප්ඩේට් කරලා තියෙන්නේ දැන් මේ ඇතුළ. ඒක ගත්තොත් මෙතන කිචන් එක තියෙනවා. ඊට අමතරව මෙතන වෙනම විසිටින් ඒරියා එකක් තියෙනවා. මෙතන තියෙනවා වෙනම පොඩි කවර් සෙට් එකක්. ඒත් එක්කම රූපෙද තියෙනවා මයින්ක්‍රාෆ්ට් ඒරියා එකේ. මෙතන තියෙනවා පොඩි වෙනම ඩෙකරේෂන් එකක්. මෙතන නිකන් මදි ගලියකුත් තියෙනවා. මේ ඒකින්ද අපි මේ ටික ගලවලා වෙන පාටකින් බලමු. හරි. හරි. roll art. හරි එතකොට ඒ ටිකක් තියලා. හරි. හරි ඒ ටිකක් තියාගමු guys. එහෙනම් මේ වීඩියෝ එකත් එහෙම ඉවර කරමු නේද? කොච්චර වෙලා ගියාද දන්නේ කොටස් කීපයකට ගාන මේක වීඩියෝ කරේ. පොඩි කේස් තිබ්බා අගනේ වෙලා ඉන්නේ. ඉතින් anyway ගෙදර හොඳයි නම් ගේ තුල හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න guys. වැඩි නම් ගේම් ප්ලේ එකේදී කියෙන්නේ නෑ. දැන් ඉවරෙන් ලඟ වෙලා තමයි ගොඩක් වචන කියවන්නේ. හේතුව ගුරු චුට්ටක් අවුල්. හරිද? ඉතින් අද වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා ගෙදර. ඉතින් ඊළඟ වීඩියෝ එක අපි හමු වෙනවා. එහෙනම් තාමත් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරිද? ඒක ඇතරම් දැන් බෙටා මයින්ක්‍රාෆ්ට් එක පටන් ගන්නදී මගේ තිබ්බේ මතක නැහැ ඇතරම් 500 ගාණක්. දැන් කොහමද 600 ගාණක් කියලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම thank you subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් අද වැඩ අරගෙන අද ලැග්ගම එහෙනම් මේ වීඩියෝ එක